ඊයේ ගෙදර ඉඳලා කේක් හදලා හවස අපේ බිස්නස් එක ගැනත් බලන්න ඕනනේ. ඉතින් ඔන්න අපි අදත් පැපොල් ගෙඩි ටිකක් කැඩුවා. මොකද ඒවත් සාමාන්‍ය විදියට දැන් ඉදීගෙන එනවා. වැස්ස හින්දා ඇත්තටම කියනවා නම් ඉදෙන ප්‍රමාණය අඩු වෙලා සාමාන්‍යයෙන් ගසුත් චුට්ටක් ඒ කියන්නේ ගස්වල තියෙන මලුත් වැටෙනවනේ වැස්සට. ඉතින් ඒ වගේ චූටි ගෙඩිත් පොඩ්ඩක් වැටිලා හරි දුකයි. ඒ වුණාට ඉතින් වැස්ස කියන්නේ ස්වභාව ධර්මයෙන් දෙන දෙයක් නිසා ඒක බාර ගන්නත් වෙනවා. කාලයකට වතුර නැහැ, කාලයකට වතුර වැඩි. ඒක ස්වභාව ධර්මය අපිට දෙන දායාදයක්නේ. ඉතින් අපිට ඒකට එපා කියන්න බෑ. දෙන දේ බාර ගන්න වෙනවා. ඒ වගේම ජීවිතේ ගලාගෙන යන විදිහට හැඩගැස්සිලා අපි දෙන්නත් ඒ විදිහටම යනවා. ඉතින් එහෙම වෙන්නත් ඕනේනේ. දුක් වුණා කියලා කිසි දෙයක් වෙනස් කරන්න බෑ. ඉතින් ඔන්න ඔය හේතු ඔක්කොමත් එක්කම ඔන්න අපි දෙන්න අද පැපොල් කඩලා ඒ ෂොප් එකට ගේනවා කියලා කෝලුත් කරා. ඔන්න ටික කැඩුවා. ඉතින් මම වීඩියෝ එකක් ගත්තා. අද මම යන්නේ නැහැ වහින නිසා. එයා ඔන්න බලන්නකෝ අපේ පැපල් ගෙඩි ගස්වල එක වර්ගයේ ගෙඩි තියෙන්නේ. සමහර ඒවා දිගයි, සමහර ඒවා ලොකුයි, මහතයි, චූටි වගේ එක විවිධාකාර බ්‍රෑන්ඩ්ස් වල පැපල් තමයි තියෙන්නේ. ඒකයි එක වර්ග විදිහට ඔයාලට ಜಾති පේන්නේ. ඉතින් යා තාම කඩන ගමන් මම වැඩි එළියට ගියේ නෑ වහින හින්දා. අයියා එළියට එන්න එපා කිව්වා. මට චුට්ටක් නැත්තම් අසනීප වෙන නිසා. ඒ හින්දා අනික මහන්සි උදේ ඉඳන්ම කේක් හදලා ඔන්න ඉතින් ගෙඩි ටික කඩලා මං එයාට උදව් වුණා මේ ඔක්කොම කවර් කරන්න. හැම ගෙඩියක්ම පිහ දාලා පත්තර කොලයකින් කවර් කරන්න ඕනේ. වෙන වෙනමනේ ගෙනියන්නේ එකකට එකක් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න. ඉතින් ඒ ටික කරනකම් මං චුට්ටක් ඉඳගෙන බලන් හිටියා. උදේ ඉඳන්ම හිටගෙන කේක් හදපු නිසා ටිකක් අමාරුයි. ඉතින් අපි දෙන්නගේ දේ මෙහෙම පොන්චියට හරි විඳිනකොට හරි සතුටක් දැනෙනවා. මොකද අතේ මහන්සිය වගේම අපේ මහන්සිය මේ හැම එකම එකමුතුකමක් ආදරණීය එකමුතුකමක් නිසා. ඉතින් ඔන්න ඔහොමයි අපේ පුංචි බිස්නස් එක අද අපි කඩලා කඩේට ගෙනිහින් දුන්නේ.